අද ඔයාලට මේ වීඩියෝ එක ගෙනාවේ පුංචි වැදගත්කම. ඇත්තටම පුංචි මේ දැනුවත් කිරිල්ලක් කරන්න. මට ඊයේ මේ අපේ වීඩියෝ බලන මේ සහෝදරයෙක් කියලා තිබුණා මේ CVT ඔයිල් එකක ඔයිල් කෑන් එකක පින්තූරයක්. මම ඒක මේ මෙතනින් දාන්න මේ තියෙන්නේ CVT කියන Honda වාහනයක. ඉතින් මෙතන තිබුණා මේ ඔයගොල්ලෝ දැනුවත් කිරිල්ල තමයි මේ CVT ඔයිල් එක යට ගහලා තියෙනවා. ඇත්තටම do not use for automatic transmission කියලා. දැන් මෙතකොට මේක වැරදිට වටහාගෙන තිබුණා. ඔටෝමැටික් ට්‍රාන්ස්මිෂන් සහ CVT අතර තියෙන මේ වෙනස අඳුරගත්තේ නැති එක. ඉතින් මම හිතුවා මේ වාහන පාවිච්චි කරන කට්ටිය ගොඩ දෙනෙක් සමහරලාට මේ වචනේ තේරුම දන්නේ නැහැ. මොකද මේක තාක්ෂණික කරුණක් නිසා. ඉතින් ඒක නිසා ඔයගොල්ලන්ට පුංචි දැනුවත් කිරිල්ලක් කරන්න. ගියර් බොක්ස් ගත්තොත් එහෙම ගියර් බොක්ස් වර්ග ගොඩක් තියෙනවා. මම ඔක්කොම කතා කරන්නේ නැතුව මේ හේතුවට පාදක වුණු කරුණ කියාගෙන යන්න. සාමාන්‍යයෙන් අපි දන්නවා මැනුවල් ගියර් බොක්ස් එකක මැනුවල් ගියර් එකක අපි අතින් ගියර් චේන්ජ් කරනවානේ. මේ අතින් ගියර් චේන්ජ් කරන්නේ නැති හැම එකකටම අපි කියන්නේ ඔටෝ ට්‍රාන්ස්මිෂන් කියලා. නමුත් ඒක අපි ඒ ක්‍රියාව ඔටෝ තමයි. ගියර් එක මාරු කරන්නේ නැහැ. ඒක යා ඔටෝමැටිකලි සිද්ධ වෙනවා. නමුත් ගියර් බොක්ස් එක පැත්තෙන් ගත්තොත් මේ සිද්ධ වෙන අයිටම් එක විදිහට ගත්තොත් මේක වෙනස්. ඉතින් අපි සාම්ප්‍රදායික විදිහට මූලිකවම ආපු ඔටෝමැටික් ට්‍රාන්ස්මිෂන් කියන එකත් ඊට පස්සේ වැඩි දියුණුවලා ආපු කන්ටිනියස් වේරියබල් ට්‍රාන්ස්මිෂන් නැත්නම් CVT කියන එකත් අතර ලොකු වෙනසක් තියෙනවා. ඒ නිසා ඔටෝමැටික් ට්‍රාන්ස්මිෂන් එකට ATF කියලා සහ CVT කියලා මේක දෙකක් විදිහට තියෙනවා. તો ඔයිල් කෑන් එකක් ගත්තොත් CVT එකක ඔයිල් කෑන් එකක් මේ විදිහටත් ඔටෝමැටික් ට්‍රාන්ස්මිෂන් එකේ ATF කියලා ඔයිල් එකක් මේ විදිහටත් ඔයිල් කෑන් එකේ ගහලා තියෙනවා. ඉතින් මෙතන CVT කියන ඔයිල් කෑන් එකේ ගහලා තියෙන්නේ ඔටෝමැටික් ට්‍රාන්ස්මිෂන් වලට පාවිච්චි කරන්න එපා කියලා. ඉතින් ඒතර අර අපේ කස්ටමර්ගේ පොඩි ප්‍රශ්නයක් තිබුණේ යා පොඩ්ඩක් වැරදියට වටහාගෙන තිබුණා මේකත් ඔටෝමැටික් නේ දැන් මේක මාරු වෙන්නේ. ඒතකොට මේ CVT කියන ප්‍රශ්නේ පැත්තක දැම්මා යටින් තියෙන ඔටෝමැටික් වලට දාන්න එපා කියලා. එතන යාට පොඩි ප්‍රශ්නයක් තිබුණා. ඉතින් ගැටලුව මේකයි අර එතන CVT සහ ATF කියන දෙක අතර වෙනස හඳුනා නොගැනීම. ඉතින් ඕගොල්ලෝ වාහන පාවිච්චි කරන කෙනෙක් නම් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම අනිත් අයටත් දැනගන්න ෂෙයා කරන්න. ATF කියන්නේ එකක්, CVT කියන්නේ එකක්. ඒතර CVT කියන ඔයිල් එකක් ගත්තොත් අර සාම්ප්‍රදායික විදිහට යටින් ATF වලට මේක දාන්න එපා කියන එක දාලා තියෙන්න පුළුවන්. මොකද ඔටෝමැටික් ට්‍රාන්ස්මිෂන් කියන්නේ වෙනම පද්ධතියක්, CVT කියන්නේ වෙනම පද්ධතියක්. CVT කියන එක ඔටෝමැටික් ට්‍රාන්ස්මිෂන් කියලා නෙමෙයි අඳුන්වන්නේ. ඒක කන්ටිනියස් වේරියබල් ට්‍රාන්ස්මිෂන්ම තමයි. නමුත් පදින අපිට ඕක වැඩක් නැහැනේ. කොහොමත් මේක ඔටෝ නම් මම ගියර් එක මාරු කරන්නේ නැත්නම් අපි හැමෝම ඔටෝමැටික්ම තමයි. ගියර් මොනවද කියලා අහුවොත් ඔටෝ කියලා කියනවා. ඇත්ත. ඒක වැරද්දක් නැහැ. ඒක ඔටෝනේ වෙන්නේ. නමුත් තාක්ෂණික විදිහට ගත්තොත් මේක පැහැදිලි කාරණා දෙකක්.